ඔෂීන් නංගියෙක්ද මල්ලියෙක්ද මට ලැබෙන්නේ අම්මේ. මෙතන නිදා ගන්නවද? හා නාඩානිදියන් සේද මලේ රතු බෙරියත කදිමටම ගසේ දකුණෙන් පියම නාඩානිදියන් සේද මලේ රතු බෙරියත කදිමටම ගසේ දකුණෙන් පියඹා ආවිහඟා තුඩකින් බෙරිගෙන පියඹුවා. ආයෙත් කියමු. නාඩානිදියන් සේද මලේ රතු බෙරියත කදිමටම ගසේ දකුණෙන් පියඹා. හරි. මේ ඇහක් තියෙනවා. අනිත් ඇහක් තියෙනවා. මෙන්න මෙහෙම. මේ මොකද්ද? ඇයි මේ ඉන්න බකමූණක් නැහැ? බකමූණේ? ඔව් ආච්චියම තමයි මට කියලා දුන්නේ. මෙන්න. මටත් කියලා දෙන්නකෝ. පස්සේ වෙලාවක කියලා දෙන්නම්කෝ. ඔතනින් තියන්න. හොඳයි. හාද? අවුරුද්දකටම ගෙවීම ඉවලා තියෙනවා. ඒ නිසා ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි. දැම්ම සූදානම් වුණොත් හොඳයි. නකගාව මහත්තයාගේ දරුවා බලා ගන්න ළමයෙක් යන්නයි ආවේ. ඉක්මන් කරන්න. ඔෂීන් ඔෂීන් මේක තමයි මම මනමාලියෙක් වෙලා එනකොට ඇඳපු කිමෝනෝව. දැන් ඔයාටත් ඇති වෙයි කියලා හිතනවා. ඇඳලා බලමු. දුවටම අලුතින් කිමෝනාවක් මහල දෙන්න තිබුණා නම් හොඳයි. මකේතුව හරි ලස්සනයි. පුළුවන්නේ තනියම ගැටේ දාගන්න? හොඳයිනේ. මේකෙන් වාසනාව ලැබේ. කොහොම වුණත් එහෙදී දුව හොඳට පරිස්සම් වෙන්න ඕනේ. කවුරුත් උදව් කරන්නේ නැහැ. දුවට ඉන්නේ දුව විතරයි. ඒ වුණත්
ගන්නම් අරමන අම්මා ළඟට එන්න ඕනේ තේරුණාද? අම්මා දුව වෙනුවෙන් හැමදාම ඉන්නව තේරුණාද? අම්මා ඉක්මන් කරන්න. එනවා. අම්මා කාටවත් කියන්න එපා. තියාගන්න. මෙච්චර තමයි මට කරන්න පුළුවන්. සමාවෙන්න ඕෂින්. ස්තුතියි අම්මා. හරිද? මේ නවා.